YouTube channel. ඔයත් මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් මගේ YouTube family එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්නවා මේ වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ටිකටම බලන්නකෝ මගේ uni vlog එක. මට හෙට තමයි කැම්පස් තියෙන්නේ. හැබැයි මං අද දැන් ඉන්නේ ගෙදර. ඉතින් ගෙදර ඉඳලා බෝඩින් එකට ගිහිල්ලා කැම්පස් ගියපු විදිය බලමුකෝ. මම මොනරාගල ඉඳලා කොළඹට හයිවේ බස් එකේ තමයි ගියේ. මෙහෙන් නැංගේ 11ට වගේ හෙට යනකොට සාමාන්‍යයෙන් 4:00 වගේ වෙනවා. හැබැයි එදා තමයි දවස. මං ගියපු බස් එක මගදී බස් එකේ හෝස් එක පුපුරලා නැවතුණා. හැබැයි ඒක හදාගෙන ගියා. හැබැයි බෝඩින් එකට යද්දි රෑ 8:00 වගේ වුණා. සාමාන්‍ය වෙලාවකදී නම් හයිවේ බස් එකේදී මොනරාගල ඉඳලා කොළඹට යන්න පැය 4:00කින් වගේ පුළුවන්. මේ වෙනකොට හොඳට අවුව තිබුණට මගකට යනකොට තමයි වැස්ස හොනේ. කොහොම හරි මම බෝඩින් එකට එනකොට රෑ 8ට විතර වුණා. ඔන්න මේ තමයි මං ඉන්න බෝඩින් එක. අපි උදේම නැගිටලා එදා කැම්පස් යන්න තමයි ලෑස්ති වුණේ. බෝඩින් එකේදී අපිට පේන view එක තමයි මේක. මොකද අපි හිටියේ දෙවෙනි තට්ටුවේ. අපි මෙතනට ගොඩක් කැමති වුණේ. මෙතන අපිට ගෙදර වගේම ඉන්න පුළුවන්. මොකද මෙතන ගොඩක් නිදහස් ලස්සන පරිසරයක් තිබුණා. මාත් එක්කම මේ බෝඩින් එකේ මගේ ඩිග්‍රී එකම කරන මගේ කැම්පස් එකේම තවත් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් එක්ක තමයි ඉතින් මම ඉන්නේ. ඔන්න ඉතින් අපි කැම්පස් එකට අරන් යන්න වීඩියෝ එකට එන්න බෑ ලැජ්ජයිලු. ඒ නිසා වීඩියෝ කරන්න එපා කියනවා. ඒත් මම වීඩියෝ කරා. අපි උදේට කැම්පස් යන්න කලින් කන්න අමතක වෙලා ගියත් කන්නේ නැතුව ගියත් අනිවාර්යෙන් තේක නම් බීලා යනවා. මේ තියෙන්නේ අපි හදපු රසම රස මෂ්රූම් එකක්. ඔන්න බලන්නකෝ අපි එදා දවසේ කෑම එකට අරන් ගියපු කෑම ජාති ගොඩ. මට මේ වීඩියෝ එක වොයිස් කරනකොටත් ඒ කෑම ජාති ටික ආපහු මතක් වෙනවා. ඒ වගේ රසත් එක්කම. ඔන්න ඉතින් අපි කැම්පස් එකට යන්න බෝඩින් එකෙන් එළියට බැස්සා. අපිට බෝඩින් එකේ ඉඳලා නම් කැම්පස් එකට වැඩි දුරක් නැහැ. හැබැයි චූටි දුරක් පයෙන් ගිහිල්ලා රුපියල් 100ක වගේ දුරක් පික්මි එකක යන්න ඕන. අපි වීල් එකේ ඇවිල්ලා බැහැලා මේ ටික පයින් යනවා. මේ තියෙන අපේ කැම්පස් එක. මේ තමයි NIBM School of Business. මේ කැම්පස් එක තියෙන්නේ රාජගිරියේ. ඔන්න අපි ආව අපේ ලෙක්චර් රූම් එකට. එදා අපිට තිබුණේ 3rd floor එකේ. මේ තියෙන්නේ අපේ ලෙක්චර් හෝල් එක. අපිට හැමදාම ලෙක්චර්ස් දෙකක් තියෙනවා. උදේ 9 ඉඳලා 12 වෙනකම් පළවෙනි ලෙක්චර් එකත්, 1 ඉඳලා 4 වෙනකම් දෙවෙනි ලෙක්චර් එකක් තියෙනවා. අපිට එදා පළවෙනි ලෙක්චර් එක විදියට තිබුණේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක. මේ විදියට තමයි අපේ ඇටෙන්ඩන්ස් මාක් කරන්න සයින් කරන්නේ. ඔන්න ඉතින් එදා දවසේ අපිට බර්ත්ඩේ එකක් තිබුණා.
අපි අපේ ආදරේ පෙන්නලා විශ් කරේ මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. එතකොට මේ ඉන්නේ අපේ බැච් එකේ ෆනීම ගර්ල්. එයාගේ අයිසිං කරනවා. අපි මේ විදිහට කේක් කෑවේ අපිට පොඩි බ්‍රේක් එකක් හම්බ වෙනවා 30 minutes වගේ. ඒ ටයිම් එකේදී තමයි මෙහෙම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළේ. ඒ අතරේ පොඩි හෙයා මසාජ් එකකුත් ගියා. ඊට පස්සේ අපිට ලන්ච් ටයිම් ආවා. අපි ගියා 7th floor එකට. 7th floor එකේ තමයි අපිට කැන්ටීන් එක තියෙන්නේ. අපිට කැන්ටීන් එකෙන් කන්නත් පුළුවන්, අරන් ගිහපු කෑම කන්නත් පුළුවන්. එතන ගොඩක් ස්පේස් එක තියෙනවා. හැබැයි එතනදී අපිට ටේබල් එකක් හොයාගන්නවා කියන්නේ ගොඩක් අමාරුයි. මොකද ලන්ච් ටයිම් කියන්නේ ගොඩක් අය එතන ඉන්නවා. ඒ වුණාට අපි කොහොම හරි ටේබල් එකක් හොයාගන්නවා. ඊට පස්සේ අපි කෑම අරගෙන ආපහු අපේ 3rd floor එකට ලෙක්චර්ස් තිබ්බ හෝල් එකට ආවා. මම එදා දෙවෙනි ලෙක්චර් එකට හිටියේ නෑ. මොකද මම ගෙදර යන්න ඕන නිසා කලින් ආවා. හැබැයි කැම්පස් එකෙන් එළියට යන්න කලින් අපි උඩටම ආවා ආපහු 7th floor එකට. මේ තියෙන අපේ 7th floor එකේ view එක. එතන හරිම ලස්සනයි. නිදහසේ ඉන්න පුළුවන්. එතකොට මේ තියෙන ස්ටඩි ඒරියා එකක් අපේ. එතනදි වැඩි වීඩියෝස් ගන්න බෑ, ගොඩක් අය බලන් හිටපු නිසා මම පොඩි වීඩියෝ කෑල්ලක් තමයි ගත්තේ. ඊට පස්සේ කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා එතන එහා පැත්තෙම කැරවන් ෆ්‍රෙෂ් එකෙන් චිකන් බන් එකකුත් කාලා ගෙදර එන්න ආවා. මම හිතපු ටයිම් එකටම මට බස් එකට එන්න පුළුවන් වුණා. මම මාකුඹුරෙන් 3ට විතර බස් එකට නැග්ගා. ගෙදර එද්දි 8 විතර වුණා. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම ඔයාලට යුනි ව්ලොග් එකක් අරන් ආවේ. ඉතින් මේ ව්ලොග් එක කොහොමද? කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාගෙන යන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.